සාම්ප්‍රදායික නන්දම්ම කෙනෙක් කොළුවේ තියාගෙන ඉඳලා අලුත් ගෙදරකට ගියාන් පස්සේ හැම වෙලෙම ඇටැක් එකට ඒකයි ගොඩක් දෙමාපියෝ ළමයි හදන්නේ අල්ලගන්න නැත්නම් මොකක් හරි අනාගතේ කරන ආයෝජනයක් විදිහට ඒ කියන්නේ කිසිම අතහැරීමක් ගැන හිතන්නේ නැහැ. හයි. ඉතින් මම දැන් මේ කතා කරන්න යන්නේ හැම පවුලකටම අදාළ වෙන්න. හැබැයි ලංකාවේ ආසියාතික රටවල් වල බහුතරයක් ගොඩක් පවුල්වල මෙන්න මේ කියන ගැටලුව තියෙනවා. නන්දම්මලේලි ප්‍රශ්න. නන්දම්මලේලි ගැටුම අද ඊයේ කෙනෙක් වෙදයක් නෙවෙයි. අතීතයේ ඉඳලම ගොඩක් ඉතිහාසයේ ඉඳලම අපි සාම්ප්‍රදායික වශයෙන් කතා කරන දෙයක්. ඉතින් එක එකනා මේ ගැන එක මතවාද ඉදිරිපත් කරනවා. ඇයි මෙහෙම මේ වගේ ඝට්ටනයක් ඇති වෙන්නේ කියලා මම අද සරලව මට හිතෙන විදිහට මොකද්ද මේකට හේතුව කියන එක ඉතාම කෙටියෙන් පැහැදිලි කරනවා. හේතුව විතරක් නෙවෙයි මේකට මේ ඉන්වෝල්ව් වෙන පාර්ශව දෙකටම මේ ගැටුම අඩු කරන්න පුළුවන් මොනවද කියන එක ගැනත් මම කෙටියෙන් ටටට ගාලා කියාගෙන යනවා. සරලවම අපි grow up වෙන්නේ අපි හැදෙන්නේ පරිසර විවිධ පරිසරවල. එතකොට ඒ වගේ විවිධ පරිසරවල හැදුනහම අපේ පර්සනැලිටිස් එක එකනට වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපි බලාපොරොත්තු වෙන දේවල්, අපේ ඊට පස්සේ අපි හිතන පතන විදිහ, අපි යන විදිහ, අදින පළදින විදිහ, ඒ වගේ හැම දෙයක්ම එකිනෙකට වෙනස්. ඒක හරි සරලයි. ඒ ඉස්සෙල්ලාම ඒක තේරුම් ගන්න ඕනේ. මේ නන්දම්මලේදී අතර ඇති වෙන ප්‍රශ්න ඇති වෙන්නත් බලපාන මූලිකම හේතුවක් තමයි මේ කියන යුනික් වර්ල්ඩ්ස් දෙකක ජීවත් වෙනවා මේ නන්දම්මා කියන චරිතය සහ ලේලි කියන චරිතය. මොකද අපි හැදෙන්නේ විවිධ එන්වයරන්මන්ට් වල. ඒ එන්වයරන්මන්ට් වල හැදෙද්දී අපි ඇක්වයර් කරගන්න දේවල් එකිනෙකට වෙනස් සහ ඒ තුලින් අපි හැසිරෙන විදිහ, අපි හිතන පතන විදිහ වෙනස්. ඒක තමයි සරලවම පදනම. ඒකට එහෙම වෙනස් වුණාම ඒ වගේ එකිනෙකට වෙනස් පරිසර දෙකක හැදෙන දෙන්නෙක් තමයි එක ගෙදරකට එන්නේ, එක තැනකට එන්නේ. එතකොට එහෙම ආපුවාම අර කියන අපේක්ෂාවන්, ඒ කියන්නේ ස්වාමි පුරුෂයාගේ පැත්තෙන් ඒ අම්මගේ අපේක්ෂාවන්, බිරිඳගේ අපේක්ෂාවන් එක්ක ගත්තොත් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ඒක හරි සාමාන්‍ය දෙයක්, හරි පොඩි දෙයක් විතර තේරුම් ගන්න තියෙන මට හිතෙන විදිහට. හැබැයි මෙතන විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. කාන්තාවන් ගත්තහම පිරිමි කට්ටියට වඩා ටිකක් වෙනස්. මොකද විවිධ පරිසරවල හැදුනත් පිරිමි කෙනෙක්ට පුළුවන් ඉක්මනට තැනකට ඇඩ්ජස්ට් වෙන්න. මොකක් හරි දෙයක් වෙන පුරුදු නැති පරිසරයක සර්වයිව් වෙලා ඉස්සරහට යන්න පිරිමි කෙනෙක්ට පුළුවන්. මම හිතන්නේ ඒක පරිණාමයෙන් එන ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. නමුත් කාන්තාවන්ට පොඩ්ඩක් ඒක ගැටලුකාරී තත්වයක්. ඒගොල්ලන් ගොඩක් ඒ කියන්නේ හිතනවා, දැඩි මතවල ඉන්නවා. මේක මෙහෙමම තියෙන්න ඕනේ කියලා. මොකද මේ හැමෝම මෙහෙම නෙවෙයි. නමුත් සාපේක්ෂව ගත්තම කාන්තාවන් පොඩ්ඩක් ඒ පැත්තෙන් පොඩ්ඩක් අර ෆ්ලෙක්සිබල් ගතිය මදි. මම මේක හිතුවොත් මට නිකන් මේක මෙහෙම තියෙන්න ඕනේ වගේ එකක් මගේ නෙවෙයි. හැමෝගෙම නෙවෙයි. වැරදි විදිහට තේරුම් ගන්න එපා. හැමෝගෙම නෙවෙයි. බහුතරයක් කාන්තාවන්ගේ මෙන්න මේ කියන ඒගොල්ලන් හදාගත්ත යුනික් වර්ල්ඩ් එක ස්ථාවරයි. පොඩ්ඩක් අර වෙනස් කරගන්න අමාරු ගතියක් තියෙනවා. ෆ්ලෙක්සිබල් මදි ගතිය. විශේෂයෙන් මේ නන්දම්මලේලි ප්‍රශ්නේදී ජෙනරේෂන්ස් දෙකක් එකට ගැටෙන. එතකොට ගොඩක් වෙනස්කම් තියෙනවා. සමහරක් වෙලාවට ඒ නන්දම්මා කියන චරිතය ගත්තොත් ඒ පාර්ශ්වය ගත්තොත් ඒගොල්ලන්ගේ තරුණ කාලේ ඒගොල්ලන් ඇඳපු විදිහ, ඒගොල්ලන් හැසිරෙන විදිහ, ඒගොල්ලන් සමාජෙත් එක්ක ගනුදෙනු කරපු විදිහ, ඒ දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. කම්පයා කරද්දි මේ දැන් වර්තමාන සමාජයත් එක්ක. එතකොට වර්තමාන සමාජයේ ගොඩක් කාන්තාවන් ඉන්ඩිපෙන්ඩන්ට්, ස්වාධීනයි. ඒගොල්ලන් අඳින පළඳින විදිහ, ඊට පස්සේ සමාජයත් එක්ක ගනුදෙනු කරන විදිහ ඒවා වෙනස් වෙන්න පුළුවන්. මේ ජෙනරේෂන් ગેප් එකත් මෙතන ගොඩක් ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. හරි, දැන් මම ඉක්මනට කියාගෙන යන්නම් මේ පාර්ශව දෙක, මේකට සම්බන්ධ වෙන පාර්ශව දෙක, ස්වාමි පුරුෂයත් එක්ක ගත්තොත් පාර්ශව තුනම ගමුකෝ අපි. මොන වගේ දේවල්ද මේ ගැටුම අඩු කරන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලා මම කතා කරන්නේ මේ ලේලි කියන චරිතය. නැත්නම් දුව. අපි ගත්තොත් පළවෙනි දේ තමයි අපි දැනගන්න ඕනේ ඔයා විවාහ වෙලා අලුතෙන් ස්වාමි පුරුෂයාගේ ගෙදරට යනවා නම් රියලිස්ටික්
එක්ස්පෙක්ටේෂන්ස් තියාගන්න. යථාර්ථවාදී බලාපොරොත්තු. අපි අපේ ගෙදරදී අපි බලාපොරොත්තු වුණ දේ, අපි හිටපු විදිහ, අපි බලාපොරොත්තු වුණ දේවල් ඒ වගේ අලුත් පරිසරයකට ගිහිල්ලා බලාපොරොත්තු වෙන්න බෑ කියන දේ පළවෙනියම මතක තියාගන්න ඕනේ. එතකොට ඒ තැනට ඇඩ්ජස්ට් වෙන්න, පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙන්න අපිට පුරුදු වෙන්න වෙනවා. ඒක පළවෙනි කාරණාව. අනිත් එක තමයි හොඳින් මතක තියාගන්න ඕනේ මේ සාම්ප්‍රදායික නන්දම්ම කෙනෙක් කොළුවේ තියාගෙන ඉඳලා අලුත් ගෙදරකට ගියාන් පස්සේ හැම වෙලෙම ඇටැක් එකට, ඒ කියන්නේ හැම වෙලෙම මොකක් හරි පොඩි දෙයකටත් රණ්ඩු වෙන්න යන්න එක සුදුසු නැහැ. පොඩ්ඩක් අපේ ඉමෝෂන්ස් පාලනය කරගන්න. ඉමෝෂනල් රෙගියුලේෂන් කියන කොටස වැදගත්. පොඩ්ඩක් නැත්තම් දුක හිතෙත් මතත් එක එකනගේ පර්සනලිටිස් වලට අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් නමුත් මම මේ කියන්නේ මේ ගැටුම පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් විදි. එතකොට ගොඩාක් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් නම්, ගොඩාක් සෙන්සිටිව් කෙනෙක් නම් පොඩි දේ ට්‍රිගර් වෙලා ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. නමුත් මම මේ කියන්නේ පොදුවේ පොඩි දේත් හරි ලොකුවට අරගෙන ඕවර්තින්ක් කරලා අඬාගෙන එහෙම යන්න නැතුව පොඩ්ඩක් ඉමෝෂනල් රෙගියුලේෂන් කියන කොටසට අපි අවධානය යොමු කරන්න ඕනේ. ප්‍රායෝගිකව හිතන්න ඕනේ මොකද්ද මෙතන වෙන්නේ, ඕකේ මම මෙතනදී මෙන්න මේ විදිහට තමයි රියැක්ට් කරන්න ඕනේ කියන එක මතක තියාගන්න ඕනේ. අනවශ්‍ය විදියට සෙන්සිටිව් වෙන්න, ඊට පස්සේ ඇග්‍රෙසිව් වෙන්න, ටක් ගාලා රණ්ඩු දාගන්න එහෙම යන්නේ නැතිව පොඩ්ඩක් ඉමෝෂන්ස් කියන දේවල් බැලන්ස් කරගෙන යන්න වෙනවා. අනිත් කාරණාව තමයි අපෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද කියන එක. ගොඩක් වෙලාවට මැරේජ් එකට කලින් අපි පොඩ්ඩක් බොයිෆ්‍රෙන්ඩ් එක්ක හරි බොයිෆ්‍රෙන්ඩ් එක්ක කතා බහ කරලා දැනගන්න ඕනේ දෙයක් තමයි අපි සාමාන්‍ය හරියටම මම මේ කොහොමද හැසිරෙන්න ඕනේ ගෙදර ඇවිල්ලා එහෙම නෙවෙයි. පොඩ්ඩක් රෆ්ලි අපි දැනගන්න ඕනේ කොහොමද ඒ ගෙදර යන විදිහ, ඒකොමද ඒගොල්ලන්ගේ පරිසරය හැදිලා තියෙන්නේ කියන එක ගැන පොඩ්ඩක් දැනගෙන අපෙන් බලාපොරොත්තු වෙන දේ මොකක්ද, අපේ රෝල් එක මොකක්ද කියන එක. يعني ලියලි කෙනෙක් විදිහට රෝල් එක මොකක්ද කියන එක ගැන අවබෝධයක් තියාගන්න එක වටිනවා මැරේජ් එකට කලින්. දැන් අපි බලමු නන්දම කියන චරිතය ගත්තොත් ඒ පාර්ශ්වයේ මොකද්ද මේ ගැටුම අඩු කරගන්න කරන්න ඕනේ කියලා. මට හිතෙන විදිහට පළවෙනි දේ තමයි ලංකාවේ ගොඩක් දෙමාපියෝ ළමයි හදන්නේ අල්ලගන්න නැත්නම් මොකක් හරි අනාගතේ කරන ආයෝජනයක් විදිහට. ඒ කියන්නේ කිසිම අතහැරීමක් ගැන හිතන්නේ නැහැ. වෙන කෙනෙක්ට ඒ කියන්නේ ළමයා සමාජයට ඒ කියන්නේ විවාහයේදී විතරක් නෙවෙයි ඕනම දෙයකදී ළමයාව බටහිර සමාජ වගේ නෙවෙයි ළමයාව සමාජයට අත්හැරලා දාන්න හරි බයයි. මොකක් හරි බයක් නෙවෙයි ඒකට කියන්නේ. මොකක් හරි ලොකු දැඩි බැඳීමක් තියෙනවා. ඒකම මෙතන ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ළමයි හදන්නේ මෙහෙම අල්ලන් නෙවෙයි එන විදිහට වෙනස්කම් වලට අනුව ළමයාව අපිට ඒ කියන්නේ හරි විදිහට අත්හැරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඇටැච්මන්ට් එක ටික ටික අඩු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක පළවෙනි දේ. අනිත් දේ තමයි මේ ජෙනරේෂන්ස් දෙකක් කියන එක. කියන්නේ ඒගොල්ලන්ගේ කාලේ තිබ්බ විදිහයි දැන් සමාජය ගත්තම මම කලින් කතා කරා වගේ හාත්පසින් වෙනස්. එතකොට සමහරක් වෙලාවට මේ ලේලි කියන චරිතය ගොඩක් ඉන්ඩිපෙන්ඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ හැසිරීම ඇවිදින විදිහ පවා වැරදි විදිහට තේරුම් ගන්න පුළුවන් අර ජෙනරේෂන් ගැප් එකත් එක්ක. එතකොට ඒක පොඩ තේරුම් ගන්න ඕනේ දැන් මේ සමාජ දෙකක තමයි මේ ඉන්නේ කියන එක. ඒ අම්මලාගේ පැත්තේ. අනිත් එක තමයි ගොඩක් ට්‍රැඩිෂනල් බිලීෆ් එකක් තියෙනවා මේ ලේලි කියන චරිතය පොඩක් සබ්මිසිව් යටහත් පහත් වෙලා ඉන්න ඕනේ කියන දෙයක්. මන්දලා මේක හැමෝම නැන්තාමල කරන දෙයක් නෙවෙයි. නමුත් බහුතරයක් තාමත් ඒ හනමිටි අදහස් ඔළුවේ තියාගෙන ඉන්නවා. හැම දෙයකටම ඔළුව නමාගෙන හැම දෙයක්ම ඉවසගෙන දරාගෙන ඉන්න ඕනේ. අහිංසකව පාඩුවේ
බයස් වෙනවා නෙවෙයි මම කියන්නේ බහුතරයක් අපිට ඇහෙන දේවල් ප්‍රශ්න ගැටලු මතුවන තැන්වලදී හැම දේවල් මම කියන්නේ ඉන්න ඕනේ කියලා. ඒ මතේ වැරදි. නමුත් අර ලේලි කියන චරිතය ගත්තම මේ පැත්තනොත් හරියට දැනගන්න ඕනේ කමියුනිකේට් කරන්න දේවල් කියන්නේ. ඇග්‍රෙසිව් විදිහට නැතුව හරි විදිහට අසර්ටිව් විදිහට කමියුනිකේට් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක අම්මා කියන පාර්ශවයේ හිතට දෙන්නේ නැති වෙන්න තමන්ගේ පැත්තෙන් ගත්තාම තමනුත් ආරක්ෂිත වෙන විදිහට මොකක් හරි දෙයක් කමියුනිකේට් කරන්න සංවේදනය කරන්න. එතකොට ලේලි කියන චරිතයට පුළුවන් වෙන්න ඕනේ. නමුත් අතනදි ගොඩක් නම්බල හිතන දෙයක් තමයි ලේලි වුණාම ඉන්න ඕනේ සද්ද වහගෙන පොඩ්ඩක් සබ්මිසිව් වෙලා ඉන්න ඕනේ කියලා දෙයක් කියනපා. ඒක හැමෝම නැහැ. සමහරක් කට්ටිය. ඒ නිසා ප්‍රශ්න ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ඒ මතය පොඩ්ඩක් අතාරගන්න ඕනේ. අනිත් එක මේ ලොයල්ටි කාටද මේ මුල් තැන හිමි වෙන්නේ පවුලේ කියන එක ගැන පොඩි ගැටලුවක් පනගෙන අලුතෙන් කෙනෙක් එතරට ආපුහම ඉතින් මම බයස් වෙනවා නෙවෙයි. නමුත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්න නම් තමන්ගේ පුතාට තමන්ගේ ළමයට අම්මල වශයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අතාරින්න පුරුදු වෙන්න ඕනේ සහ වැරදි විදිහට තේරුම් ගන්න එපා. කියන්නේ ළමයා අතාරලා දානවා නෙමෙයි අලුත් කෙනෙක් ආපුවාම හරි විදිහට හෙල්දි විදිහට කියන්නේ ඇටැක් එකට හැම වෙලේම රණ්ඩුවට යන්න නැතුව හැම වෙලේම මොකක් හරි දෙයක වැරද්දක් දකින්න නැතුව හැම වෙලේම මොකක් හරි දෙයක් අල්ලගෙන කියවන්න නැතිව අම්මලා වුණාම පොඩ්ඩක් දැනගන්න ඕනේ පොඩ්ඩක් බැලන්ස් කරන්න තේරුම් ගන්න ඕනේ මේ දෙන්න අලුතෙන් ජීවිතයක් පටන් ගන්න යන්නේ මේගොල්ලන් වෙනම ජෙනරේෂන් එක ඒ නිසා ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕනේ මේක ඒගොල්ලන්ගේ ජීවිතේ ඒගොල්ලන්ගේ ලෝකේ ගොඩනගාගෙන ඉස්සරහට යන්න කියන කාරණාව මතක තියාගන්න ඕනේ අම්මලා විදිහට. ඉතින් ගොඩක් බහුතරයන්ගේ ඒ කියන දේ දකින්න ලැබෙනවා අඩුයි. නමුත් එහෙම හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකකින් ඉන්න පවුලුත් තියෙනවා. ඒ විදිහට අම්මලාට හිතන්න පුළුවන් නම් ඒක ලොකු උදව්වක් වෙනවා අර කියන ඝට්ටනය අඩු කරගන්න. ඉතින් මේ කියන විදිහට මේ පාර්ශව දෙකම හිතුවොත් මේ කියන ගැටුම අඩු කරගන්න පුළුවන්. මේ අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි ඕනේ. ඉතින් හරියම සුළු දෙයක් තියෙන තේරුම් ගන්නවා නම් මහා ලොකුවට රණ්ඩු වෙන්න ප්‍රශ්න ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේ තේරුම් ගැනීම කරන්න පුළුවන් නම් ඒත් එක්කම පිරිමි පාර්ශවයටත් තියනවා එක පැත්තක් ගන්න නැතුව ෆේවරේෂන් දෙන්න නැතුව ජීවිතේ සමබරව එහෙනම් අම්මා කියන චරිතය අපි හැමෝටම සමීපයි. එතකොට ඒ අයව අලුතෙන් එකතු වුණ කෙනෙක්ට අසීමිත කියන්නේ එහෙම අසීමිත වැදගත්කමක් අන්හෙල්දි විදිහට සම්මත නොවන විදිහට අසීමිත වැදගත්කමක් ලබා දීලා අම්මා කියන චරිතය ගණන් ගන්න නැතිව පැත්තකට කරන්න එක එච්චර සුදුසු දෙයක් නෙවෙයි. ආශාත් එක්කම සමබරව මේ රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යන්න පිරිමි පාර්ශවයටත් ලොකු වගකීමක් තියෙනවා. එතකොට මේ ගැටුම ඇත්තටම මහා ලොකුවට මෙච්චර මේ පරම්පරා ගානක් ගෙනියන්න ඕන ගැටලුවක් නෙවෙයි. මේ පොඩි තේරුම් ගැනීම තියෙන්නේ. ඒ කරන්න පුළුවන් නම් හැමෝටම සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් නිදහසේ. ඉතින් මේ පොඩි තේරුම් ගැනීම කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩාක් ලංකාවේ ප්‍රශ්න මේ නන්දම්මලා ලේලිලා අතර ඇති වෙන ප්‍රශ්න පවුල් ප්‍රශ්න අඩු වෙනවා. ඒක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගලට කියන්න ඕනේ.